La 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 la. Hi, welcome to our YouTube channel Life with Shiha. අපි අලුත් ගෙදරකට යනවා නේ. ඉතින් අපි දැන් අපි ඉන්නේ ෆර්නිෂ් ගෙදරක. දැන් අපි අලුත් ගෙදරකට යන්නේ. එතකොට එක්ක අන්ෆර්නිෂ්. ඉතින් අපි අපිට ඔක්කොම අලුතින් ගන්න වෙලා තියෙන්නේ. හැමදේම අලුතින්. මොකද අපි දැන් මේ කාලයක් තිස්සේ ප්ලෑන් කරා. දැන් අපි UK ඇවිල්ලත් අවුරුදු 3ක් විතරට කිට්ටුයි. අපිට දැන් පොඩ්ඩක් මූව් වෙන්න හිතුණා අලුත් ගෙදරට. ඉතින් දැන් ඉතින් අපිට ඔක්කොම අලුතින් ගන්න ඕන සියල්ලම. ඉතින් අපි දැන් යන්නේ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි බලන්නනේ. හරි අපි රේන්ජ් එකට යනවා. ගෙදරට ඕන බඩු ගන්න. ඊට පස්සේ අපි කරේස් එකට යන්න ප්ලෑන් කරන් ඉන්න. අපිට වොෂින් මැෂින් එකයි ෆ්‍රිජ් එකයි ගන්න. තව අපිට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බෙඩ් එක ගන්න ඕන, මෙට්‍රස් එක, ඊට පස්සේ වෝඩ්‍රෝබ්, ඊළඟට ඩ්‍රෙසින් ටේබල්, ඊට පස්සේ කොෆි ටේබල්, සෝෆා මුල ඔක්කොම ගන්න ඕන. ලීසිනේ හරි බිසි මේ දවස් ටිකේ නේ. අපි පැක් කරන ගමන් ඉන්නේ දැන් මේ ගෙදරට යන්න. අපි රේන්ජ් එකට ආවා. දැන් අපි ගිහිල්ලා බලනවා අපිට ගෙදරට ඕන බඩු මොනවද කියලා. නේ අපි ගෙදර ගිහිල්ලා බලනවා නේ. ඔව් බඩු බලන්න ගිහිල්ලා. ගාද කොහොම බයි කරන්නත් නෙමෙයි කොටම බලන්න ආවේ මේ බලන්න තමයි ආවේ. හැබැයි අපි හොඳ දෙයක් හිතුණා දැන් බයි කරමු කලන. හොඳ දේවල් හම්බුනොත් බයි කරනවා සමහර මොකද අපිට ලේසි. මොකද අපිට ආයි සැරින් සැරේට එනවට වඩා එකපාර ආවිල්ලා බයි කරන එක. දැන් මේ ආපු මාළු ගුරුකුත් නැහැ ගෙදර නම් මෙතන දැන් තින්න ගෙදර ඉන්න. ඔව් ඉතින් නේද. බයි කරන එක හොඳයි. අපි රේන්ජ් එකට ආවා එහෙනම්. ඉතින් අපි රේන්ජ් එකට ආවා. මුලින්ම ගෙදරට ඕන බඩු ගන්න. අපි රේන්ජ් එකට ආවේ කොහොමද කියලා බලන්න. බෙඩ්, එතකොට වෝඩ්‍රෝබ් කොහොමද, ඊට පස්සේ සෝෆා වල ප්‍රයිසස් කොහොමද කියලා බලන්න. ඉතින් කොහොම හරි තව අපි ඩ්‍රෙසින් ටේබල් බැලුවා කොහොමද කියලා. ඉතින් අපි බලාගෙන ගියා. ඉතින් කොහොම හරි අපි එදා රේන්ජ් එකකින් මේව බැලුවට ඉතින් මේව ගත්තේ නැහැ. හැබැයි අපි කොහොම හරි ඕඩර් කරේ Amazon එකෙන්. මොකද අපි එක සයිට් වලිනුත් බැලුවා. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා අපි Amazon එකෙන් ඒව ඕඩර් කරමු කියලා. හැබැයි මට දැන් හිතෙනවා රේන්ජ් එකකින් ගත්තා නම් හොඳයි කියලා. මොකද සමහර වෙලාවට අපි ගත්ත සෝෆා එක Amazon එකෙන් ගත්ත එක ලොකුවට කම්ෆර්ටබල් නැහැ. ඉතින් අපි අර හැමදේම බැලුවා. ප්‍රයිස් රේන්ජ් එකයි ඔක්කොම බලලා තමයි අපි තීරණය කරේ අපි Amazon එකෙන් ගමු කියලා. හැබැයි මට හිතෙනවා රේන්ජ් එකෙන් ගත්තා නම් දැන් හොඳයි කියලා. ලේසි නෑ. ඉතින් ගෙදරකට යනකොට බඩු ගොඩාක් ගන්න තියෙනවා. ලොකු වියදමක් යනවා. ඉතින් අපි කොහොම හරි අපිට පුළුවන් විදිහට බඩු ටික ගත්තා. කොහොම හරි අපි එදා රේන්ජ් එකෙන් අපි ගත්තේ මයික්‍රෝවේව් එකක් විතරයි නේද? ඔව් මයික්‍රෝවේව් විතරයි ගත්තේ. ඒක උෆර් එකක් තියලා ඒක ඉතින් අරන් ආවා ඒ ගානට ලාභින්දනේ. ඔව්. ඉතින් අපි කොහොම හරි එදා මයික්‍රෝ එක අරගෙන ආවා. ඉතින් කලන බලනවා ඒක වැඩ කරනවද නැද්ද කියලා. ඊට පස්සේ ඉතින් අපි සුපුරුදු පරිදි පැක් කරන වැඩවලට තමයි ගියේ. ලේසි නෑ ඉතින්. බඩු ගොඩක් පැක් කරන්නත් තියෙනවා. ඉතින් මෙහෙම අපි පැක් කරගෙන ගියා. අපි මෙහෙම වෙනම බොක්සස් වලට දාලා තමයි බඩු ටික කොහොමද පැක් කරේ. කියන්නේ ඇඳුම් අනම්මනම් ඔක්කොම එහෙම බොක්ස් වලට දාලා අපි ඊට පස්සේ අපි නම් ලේබල් කරා. එතකොට අපිට ලේසි මේවා ගිහිල්ලා ඊට පස්සේ ආපහු අන්බොක්සින් කරනකොට. hello welcome to our YouTube channel Life with Shiha. මං හිතන්නේ මේ vlog එකේ දෙවෙනි පාර්ට් එකට කොහෙද ආදනේ? ඔව් දෙක. අපි අද යන්නේ මේ ගෙදර වැඩවලටම තමයි. අලුත් ගෙදර අපි අද යන්නේ. අලුත් ගෙදරට අපි යනවාද අපිට මෙෂර්මන්ට් ගන්නනේ. ගෙන අපි මේ දවස් ටිකේ මේගොල්ලන්ගේ රික්වෙස්ට් කරා අපිට ෆ්ලෝ ප්ලෑන් එක පොඩ්ඩක් ආයෙ එවන්න කියලා. මේ අපිට මෙෂර්මන්ට් ගන්න. මොකද දැන් අපි ඔක්කොම ෆර්නිචර්ස් ඔක්කොම අලුතින් ගන්නේ. ඔව් සෝරි. ඔක්කොම අපි මෙෂර්මන්ට් අලුතින් ගන්නේ නේ. නෑ ඔක්කොම ෆර්නිචර්ස් අලුතින් ගන්න. ඉතින් අපි දැන් ඒ හින්දා අපිට දැන් ඔක්කොම අලුතින් ගන්න හින්දා අපි ගෙදර මෙෂර්මන්ට් එක පොඩ්ඩක් බලලා අපිට අපි ගන්න ෆර්නිචර්ස් වලට කොහොමද ස්පේස් තියාගන්නේ කොහොමද ඊට හදාගන්නේ කියලා අපි ඒකනේ ගත කරන්නේ. ඔව්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ෆ්‍රිජ් එකේ වොෂින් මැෂින් එකේ දාන්න තියෙනවා. දැන් එදා අපි අර මේ කලින් මං හිතන්නේ අර මේ vlog එකේ part 1 එකෙත් අපි ෆ්‍රිජ් එකේ වොෂින් මැෂින් එක බාන කරේස් එකට යන්නේ ඉතින් හැබැයි අපිට යන්න බැරි වුණා නේ.
මොකද එදා වැස්ස තිබ්බා ඊට පස්සේ අපි හිතුණා කමන්නේ දැන් මෙෂර්මන්ට් එක බලලම මේ ඕඩර් කරා නම් හරි කියලා නේ. දැන් අද යන්නේ එතකොට ඒකයි. ඊට පස්සේ අපිට දැන් අද පුළුවන් ඔක්කොම අපිට ඕඩර් කරන ඒවා කරගෙන යන්න. මොකද දැන් අද මෙෂර්මන්ට් ගත්තගෙන අපිට ලේසි වැඩ ටික. මොකද දැන් අපි අද කවද අද පස්සෙන්ද? අද පස්සෙන්ද අපි 7 වෙනිදා මූව් වෙනවා. දවස් දෙකයි තියෙන්නේ. හැබැයි අපි දැන් ඉන්න ගෙදර අපිට තව කල් තියෙනවා චුට්ටක් ඉන්නනේ. ඒ හින්දා අපි 7 එහෙට මූව් වුණාට අපි හරියටම යන්නේ 7 අපි බඩු දාලා අපි රෙඩි කරලා දීලා අපි හරියටම යන්නේ බඩු ඔක්කොම ආවට පස්සේ තමයි නේ. දැන් අපි ගෙදර පොඩ්ඩක් මම පේන්නේ. හරි. තියාගන්න. එච්චර දඟ කරන්න තියෙන අපිට එතකොට. අපි මේ දවස් ටිකෙන් පැක් කරානේ. දවස් ටිකේ බඩු පැක් කරන්න ෆෝන් එකේ. ඔව් මාව යනවා. පොඩි ෆෝන් එක අනිත් පැත්තට යනවා. මේ දවස් ටිකෙන් පැක් කරා. අදත් පැක් කරන්න මොකද ඊයේ අපි උදේ වැඩ කරලා දවල් ඇවිල්ලා අපි ආපහු පැක් කරන්න පටන් ගත්තා. ඉතින් අපිට දැන් ලේසිනේ. පැක් කරගෙන යන්න තියෙන්නේ. දැන් තව අපිට පොඩ්ඩයි අතරම පැක් කරන්න තියෙන්නේ නේ. පැක් කරන්න නම් දෙයක් නෑ. ඔක්කොම 190ක් විතර පැක් කරලා තියෙනවා. අනිත් එක අපි ප්ලෑන් කරේ දැන් අපි මේ බඩු අරයි යන්න මේ අපි මේ අපේ කායිකේම අරයි යමු කියලා නේද? මොකද අපි කොහොමත් වැඩට යන්නේ මේ පැත්තේ. දැන් මේ දවස් ටිකේම කොහොමත් අපි යනවා. ඒකට අපිට අපේ බඩු අරගෙන යන්න පුළුවන්. අනිත් එක අපි හිතනවා නේ අපි දැන් කොහොමත් ඔක්කොම මේ ෆර්නිචර්ස් අලුතින් ගන්නෙ. ඒතර කොහොමත් අපි ගෙදරටම ඔන්ලයින් ඕඩර් කරන්නනේ හදාන්නේ නේද? ඉතින් අපිට අර මේ අපේ බඩු ටික මේ කාර් එකේම දෙතුන් පාරකට හරි මොකද අපිට ලොකු දුරකුත් නෑනේ. විනාඩි 20ක වගේ දුරක් තියෙන්නේ. හින්දා අර මේ දෙතුන් පාරකට හරි මේ අරයි යන්න කියලා බැලුවේ. මොකද අපි ඉතින් ඉඩක් තියෙන හින්දා පොඩ්ඩක් නේ. මේව තමයි ඉතින් මේ vlog එකේ වෙන්නේ. හරි අපි දැන් ගෙදර මෙෂර්මන්ට් ගත්තනේ. ඔව්. ගෙදර මෙෂර්මන්ට් ගත්තා. දැන් අපි යනවා දැන් තමයි කරිස් එකට යන්නේ. මම ගෙදර මෙෂර්මන්ට් මම ගෙදර වීඩියෝ එකක් දාන්නම් මේකට. ඊට පස්සේ දැන් අපි කරිස් එකට යනවා. මේ මෙෂර්මන්ට් වලට අනුව ඒව ඕඩර් කරන්න. දැන් මීට කලින් මට බඩගිනිලු. මම දන්නේ කෑම ප්‍රධානයි මොකද කරන්නේ මුලින් කාලය යනවද නැත්නම් බලමු කන්න දැනක් කම්මොත් කරිස් එක දාන්න මම හිතන්නේ KFC යනවා මොකක් කර තියෙන මැග්නෝලියා කර මොකක් කරද KFC එකක් දුක එතන තියෙනවා එහෙම වුණොත් කාලය යනවා මොකද කාලය යන්නේ කොහොමද මොකද අපි බඩු පොඩක් බලනවනේ හරිය එතකොට පොඩ වෙලා යනවා ඔව් ඒක බඩගිනි වෙනවා වැඩි අපි උදේට කොහොමද අපි බත් කාලා ආවේ අද හොඳට අපි දැනගෙන මිදේ උඩ කැරකෙනකොට බඩගිනි වෙයි සැරින් සැරේට කියලා බත් කාලා හැබැයි ඒත් බඩගිනි අනික අද වෙදර් එකත් එච්චර මම හිතන්නේ අර එච්චර මොකේ නෑ නේද හොල වහින සීනයක් තියෙන්නේ ගෙදර හොඳයි ඉතින් ගෙදර ලස්සනයි ලොකු නෑනේ ලොකු නෑ පොඩි අපි දෙන්නට ඇති අවුලක් නෑ ඉතින් කොමාරි පෙස් එකට විදින් තමයි මම මෙයාගේ නේ ගෙදරකට බඩු ගන්නවා කියන්නේ ඉතින් ලේසි නෑ. ඇත්තටම පර්ස් එකට විදින එක තමයි වෙන්නේ. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ කරිස් එකට. මෙතන අපි දැන් බලන්නේ මෙයාගේ ගේමින් චෙයාර්ස්. එතකොට අපේ බජට් එකට හරියන්න ඊට පස්සේ මෙයාට කම්ෆර්ටබල් වෙන චෙයා එකක් තමයි යා බලන්නේ. කොහොම හරි අපි එදා මේ චෙයා එක ගත්තේ නැහැ. මොකද මේ චෙයා එක අපි ඕල්රෙඩි බලලා තිබ්බා. ඒ දවස්වල ඒක කොහොම හරි ප්‍රයිස් එක කොහොම හරි මේ මාක් හරි වෙලා අඩු වෙලා තිබ්බේ. හැබැයි ආයි මේ අපි බලන දවසේ ප්‍රයිස් එක ආයි ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරලා තචුටි දවසක් කිමු. anyway ප්‍රයිස් එක ආපහු අඩු වෙන්න පුළුවන්. කොහොම හරි අපි කරිස් එකට ඇවිල්ලා ඊට පස්සේ කරේ මේ චෙයාර්ස් බලලා ඊට පස්සේ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි බලන එක තමයි කරේ. ඊට පස්සේ තව වැකියුම් එක. ඔන්න ඔය ටික තමයි අපි දා කරිස් එකෙන් අරගත්තේ. ඒ බ්ලැක් එක ලස්සනයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ වොෂින් මැෂින් බලන්න. ඒක 245යි. අපි බලන්නේ ඩ්‍රයර් එකත් එක්ක.
දන්නේ මේ වොෂර් ඩ්‍රයර් එකනේ. වොෂර් ඩ්‍රයර් ගත්තා ගන්න හදන්නේ. වොෂර් ඩ්‍රයර් එකක් ගද්දි බලන්න ඕනේ මේ එනර්ජි කන්සම්ප්ෂන් එක බලන්න ඕනේ. මේ මෙතන එක මේ පැත්තේ තියෙන්නේ මේ ඩ්‍රයින් සයිඩ් එක. ඒ කියන්නේ මේක වොෂ් වෙලා රෙදි ටික වෙනම වොෂ් වෙලා ඊට පස්සේ වෙනම ඩ්‍රයි වෙනවා. ඒ කියන්නේ ඩ්‍රයර් එකත් එක්ක මේක ඇතුලේ මේ ඩ්‍රම් එක හීට් වෙලා රොටේට් වෙනවා. රොටේට් වෙනකොට ඒක මේ ඇතුලේ ඩ්‍රයි වෙනවා රෙදි ටික ඔටෝමැටිකලි. දැන් මේ තියෙන්නේ වොෂින්. ඒ කියන්නේ මේක මේ ලෙවල් එක A to G තියෙනවනේ. A to G ඒ පල්ලෙහාට යන්න එනර්ජි කන්සම්ප්ෂන් එක වැඩි මේකේ. දැන් මේක වොෂින් වලදී මේක හොඳයි. වොෂින් වල එනර්ජි මේ ලෙවල් එක A තියෙන්නේ. ඒ කියන්නේ මේ ගොඩාක් අඩු එනර්ජි කන්සම්ප්ෂන් එකක් යන්නේ. ඒ කියන්නේ මේක යන්නේ එනර්ජි සහ වෝටර් දෙකම තමයි මෙතන යන්නේ. හරිද? එතකොට තියෙනවා මේකේ මේ තියෙන 34 කිලෝ හවර්ස් තමයි මේක පාවිච්චි කරන්නේ. හරිද? alright. ඊට පස්සේ මං හිතන්නේ මේ 34 කිලෝ හවර්ස් එක සයිකල් එකකටද කොහෙද? මට මතක නැහැ ඒක හරියටම. කියන්න. මේ තියෙන ඩ්‍රයිවිං වෙන පැත්ත. ඩ්‍රයිවිං වෙන පැත්ත කොහොමත් එනර්ජි කන්සම්ප්ෂන් එක වැඩි. මොකද මේක හීට් වෙන්නේ පැත් ඩ්‍රයි එක ඇතුලේ. ඒ කියන්නේ මේ ටම්බල් මේ ඇතුළ ටම්බල් ඩ්‍රයි වෙනවා වගේ මේ හීට් වෙනවා. ඒතර මේක D තියෙන මේක 307ක් පාවිච්චි කරන මේකේ කිලෝ 9යි කිලෝ 6ක් වෙනකම් වොෂ් කරත හැකියි. ඊට බලන්න සවුන්ඩ් ලෙවල් එක බලන්න. මේ 72 කියන්නේ සාමාන්‍යයෙන් අපි මිනිස්සෙක් සාමාන්‍යයෙන් අපි නිකන් කන්වර්සේෂන් එකක් කතා කරන්නේ. ඒ කතා කරනකොට වගේ තමයි 72 ඩෙසිබල්ස් වගේ තමයි මේ යන්නේ. මේක 70 වගේ තියෙනවා නම් ගොඩක් ඕවර්හෙඩ් මේක. මේ වොෂින් මැෂින් එක. මේක 75 වලට වඩා ගොඩක් උඩ යනකොට අර ගොඩක් ගාලා හද්ද හැම. දැන් කොහොමද දැන් නොයිසි තියෙන බැරි හල ඩ්‍රයර් වෙනකොට කරදරයි ඒක දැන් මේ වගේව සාමාන්‍යයෙන් මේ වොෂර් ඩ්‍රයර් එකක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න හොඳම මේ රෑට තමයි. රෑ 12න් පස්සේ තමයි අපි ටයිමින් කරලා දාලා තියන්න. මොකද රෑ 12න් පස්සේ මේ අපි ගෙවන්න ඕනේ ඉලෙක්ට්‍රික් යුනිට් එකට ගෙවන්න ඕනේ ගාන අඩුයි අපි. මොකද මේක ඩ්‍රයිව් වෙන හින්දා ලොකු එනර්ජි එකක් ගන්න ඕනේ නේ මේ කරන්ට් එක යනවනේ. දැන් අපි කොහොමද දෙකම එකට තියෙන එකනේ ගන්නෙ. දෙකම එකට තියෙන එක ගත්තාම ලේසි. මොකද නැත්තම් මේ වොෂින් මැෂින් එක වෙනම ගන්න ඕනේ, ටම්බල් ඩ්‍රයර් එක වෙනම ගන්න ඕනේ. ඒතකොට මේ වගේ තව ඉඩක් අපිට ඕනේ වෙනම දාන්න. අනිත් එක කොහොමද අපි වොෂින් මැෂින් එක විතරක් කරගෙන කරන්නේ වින්ටර් කාලයක් ආපු ගමන් රෙදි ගණන් එකේ මම ප්‍රශ්නයක් නේ. මේක ගැන අපි අහලා බලමු. රයිට් ඔය අහන්න. මම තමයි මේක බලන්න. දැන් අපි ප්ලෑන් කරන් ඉන්නේ මේක ගැන. මම කැමති බ්ලැක් ගන්න. මොකද මේ වයිට් ගත්තාම ගොඩක් සමහරලාවට මඩ වෙන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා බ්ලැක් හොඳයි කියලා මේක ගන්න. කොහොම හරි අපි ෆ්‍රිජ් සෙක්ෂන් එකට ආවා. ඉතින් මම මුලින් ඉඳලම මම ඩිසයිඩ් කරගෙන ඉඳී මම ෆ්‍රිජ් එක ගන්නවා නම් මට ඒක බ්ලැක් කලර් ඕන කියලා. මොකද වයිට් වගේ දෙයක් ගත්තොත් ඒව චුට්ටක් මඩ වෙනවා වැඩි. මඩ කියලා කියන්නේ අර අපි කියමුකෝ අපි දැන් ඔය උයනකොට කහ වගේ දෙයක් එහෙම හදිසියොත් ඇල්ලිලා ඒක නිකන් අර ෆ්‍රිජ් එකේ දොරේ ඇල්ලුනොත් ලේසියෙන් යන්නේ නැහැ. ඒ පාට තියෙනවා. කොච්චර ක්ලීන් කරත් මොකද මට එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒ හින්දා මම ඩිසයිඩ් කරා නැහැ. මට ඕන බ්ලැක් කලර් කියලා. ඉතින් මං කිව්වා වොෂින් මැෂින් එකත් අපි බ්ලැක් කලර් ගමු. මොකද අපි වොෂින් මැෂින් එකත් කොහොමද තියෙන්නේ කිචන් එකේමයි. එතකොට ඒක අපිට ඕකේ. මොකද වොෂින් මැෂින් එකයි ෆ්‍රිජ් එකයි දෙකම එකම කලර් එකකින් තියෙන එකට මම කැමති වුණා. මේ අපි එදා මෙෂර්මන්ට් ගන්න ගිය දවසේ ගෙදර අපි මෙහෙම තමයි මෙෂර්මන්ට් ගත්තා. අපි පොතක මෙෂර්මන්ට්ස් ටික අරගත්තා. කොහොමද අපේ ස්පේස් කොහොමද තියෙන්නේ, අපි කොහොම උසක්ද බලන්නේ එහෙම කියලා. එතකොට මේ අපි දැන් මෙතන hina වෙවි ගියේ මායි කල්ලාර පරණ මිනිස්සු වගේ පොත්වල ලියාගෙන ඇවිල්ලා කියලා. හැබැයි ඒකෙත් පොඩි ගතියක් තියෙනවා. ඉතින් කොමාරි අපි හැම මෙෂර්මන්ට් එකක්ම අපි මෙහෙම ඒ ගෙදරට ගිය වෙලාවේ අපි මෙෂර්මන්ට් ගත්ත වෙලාවේ අපි ගෙදරට ඕන හැම මෙෂර්මන්ට් එකක්ම ගත්තා. ඒ කියන්නේ අපිට කර්ඩන් එක දාගන්නත් ඒ කර්ඩන් එකේ කොහොමද දිග පළල අපිට ඕන වෙන්නේ, ෆ්‍රිජ් එකේ කොහොමද, වොෂින් මැෂින් එකේ කොහොමද. එතකොට අපි බෙඩ් එක ඕඩර් කරනකොටත් අපේ රූම් එකේ කොහොමද දිග පළල අපිට හරියට මේක බලා ගන්න ඕන. මොකද අපි බෙඩ් එක අපි දිග පළල ඕල්රෙඩි අපි අපේ ඒජන්ට් එක්ක ඩිස්කස් කරන් තිබ්බේ. හැබැයි අපි තව පාරක් ගිහිල්ලා අපිම මෙෂර්මන්ට් ගන්නකොට ඒක මට හිතනවා ඒක ඕකේ කියලා. ඉතින් කොමාරි අපිට ගැලපෙන විදිහට අපිට හිතා ගන්න පුළුවන්. දැන් අපි මෙතන තමයි බෙඩ් එක තියන්න ඕන. ඒතකොට අපිට ඔළුවේ පොඩි අයිඩියා එකක් එනවා ගේ ඩිසයින් එක කරනකොට. ඉතින් එහෙම තමයි අපි බඩු ගත්තේ. මෙහෙම ඉතින් එක එක જાතියේ ලස්සන ෆ්‍රිජ් තිබ්බා.
ඉතින් අපි මේ විදියට ෆ්‍රිජ් බලනවා. එතකොට මේක මං හිතන්නේ මට මතක නැහැ මේක Hisenseද නෑ. මේ කොහමද මේ ෆ්‍රිජ් එක මේ පවුම් මං හිතන්නේ 300 above 300 ඒ වගේ ගානට සමහර ඒවා තිබ්බ 400 ඊට වඩා වැඩිපුර ඒවත් තිබ්බා. ඉතින් හැමෝම ඒවා ගොඩක් තිබ්බා. ඉතින් අපි බලන්නේ අපේ බජට් එකට හරියන්නයි ඊට පස්සේ එනර්ජි සේව් වෙනවද කියලා අපි වැඩිපුරම ફોකස් කරේ මේ අපි ගන්න වොෂින් මැෂින් එකයි ෆ්‍රිජ් එකයි එනර්ජි හොඳට සේව් වෙනවද කියලා. එනර්ජි සේව් වෙනවා නම් ඒතර අපි ගන්න ගානට අනුව ඒක ඕකේ. මොකද අපි ගොඩක් අඩුවෙන් ගත්තු එක එනර්ජි වැඩිපුර යනවා නම් ඒක කිසිම තේරුමක් නැහැ. ඉතින් අපි එහෙම චෙක් කර කර බලලා තමයි ගත්තේ. මොකද අපි මේවා ගොඩක් චෙක් කරා, ඔන්ලයින් චෙක් කරා, හැමදේම චෙක් කළා තමයි අපි අපේ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි ගන්න හිතාගත්තේ. අපි ඊට පස්සේ වැකියුම් එකක් ගත්තා. කලන්ට ඔල්ලා තිබ්බේ වයර්ලස් එකක් ගන්න. ඉතින් අපි වයර්ලස් වැකියුම් එකක් තමයි ගත්තේ. අනික යාට ගන්න ඕන කියලා කිව්වේ Shark brand එකෙන්. I don't know. එයා කියනවා ඒක හොඳයි කියලා. ඉතින් අපි ඒ brand එකෙන් වැකියුම් එකකුත් අරගෙන ගියා. ඊට පස්සේ තමයි ඉතින් අපේ ගෙදර වැඩ ටිකට ගියේ. මෙතනින් පස්සේ මං හිතන්නේ මගේ වීඩියෝ ඉස්ලිතුරු වල තියෙන අපේ අලුත් ගෙදර වීඩියෝස්. ඒ කියන්නේ අපේ අලුත් ගෙදර හදාගන්න හැටි. That's good then. දැන් අපි අලුත් ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා කියන්නේ අපි පදිංචිට ආව නෙමේ. කියන්නේ මුලින්ම අපි මේ මං හිතන්නේ අපි 7 වෙනිදා. 7 වෙනිදා අපේ එන්න තිබි බඩු අපි කීයක අරගත්තට පස්සේ මේ ගෙදර ඊට පස්සේ මම දන්නේ මේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ওই ටික තමයි ආවේ. Oh, yeah, okay. But yeah, download the app, you can do it on there. Yeah. So I got that, yeah. No worries. Cheers, mate. Cheers. මේ අපි ඇවිල්ලා තියෙන්නේ සෝෆා එකේ පැකේජ් 2. කියන්නේ අපිට පැකේජ් 3කට ආවේ. එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන number 2. ඊට පස්සේ අපිට 6 drawers තියෙන කබඩ් එකක් ඇවිල්ලා තිබ්බා. අපි ඕඩර් කරපු එක. ওই දෙක තමයි අපිට එදා ඇවිල්ලා තිබ්බේ 7 වෙනිදා. අපි ඉතින් කොහොමද අපිට සෝෆා එක මුකුත්ම මේ අන්බොක්සින් කරන්න විදිහක් නැහැ. මොකද එක පැකේජ් එකයි ඇවිල්ලා තින්නේ. ඊටු පැකේජ් දෙක එනකන් ඉන්න ඕන. කොහොම හරි ඉතින් ඔය දෙක තමයි මුලින්ම ආවේ. මේ ගෙදර පොඩි වගේම මේ ගෙදරට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ ගෙදර මේ පොඩි ස්ටෝර් රූම් 3ක් තියෙනවා. ඒ කියන්නේ එළිය එක ස්ටෝර් රූම් එකයි ඇතුලේ දෙකකුයි තියෙනවා. ඉතින් ඒක අපිට ගොඩක් ලේසි බඩු දාගන්න. මොකද අපි කිමුක මොනවා හරි ඔන්ලයින් ඕඩර් කරපු දෙයක් අපි ගෙදර නැති දවසක එනකොට ඒගොල්ලෝගේ ස්ටෝර් රූම් එකට දාලා තියෙනවා. අපි කියන්න දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ එක දාලා යනවා. ඉතින් ඒ වගේ අපිට අර මේ වාසිදායක දේවල් තිබ්බා. ගොඩක්ම දැන් අපිට ලේසි. එතකොට ඇතුළෙත් තව ස්ටෝර් රූම් දෙකක් තියෙනවා. ඒක මේක 2 bedroom house එකක්. එතකොට තව පොඩි ස්ටෝර් රූම් දෙකක් එක්ක ඉතින් අපි දෙන්නට නම් හොඳටම ඇති. Alright, then ඉතුරු දෙකත් දෙයි. කොහොමද පැකින් කඩමු පස්සේ. ඒක බරයිද? anyway. Need a draw it. ඊට පස්සේ ඉතින් කලන වැකියුම් කරන්න තමයි ගත්තේ. මේ ගෙදර කලින් ඉඳපු කට්ටිය කොහොම හරි කොහොමද පෙට් කෙනෙක් ඉඳලා තියෙනවා. මේ හීටර් එක ඇතුලේ බලුලුන් තිබ්බ. බලුලුන් හරි පූසලුන් හරි. ඉතින් අපි ඒක ඇතුළත් වැකියුම් කරා. මොකද මේ ගෙදර කොහොමත් ක්ලීන් කරලා තිබ්බේ. ඒගොල්ලන් පේන්ට් කරලා මේ ගෙදර ඕන ඔක්කොම කරලා තිබ්බේ. හැබැයි
මම දන්නේ නැහැ යාළුවට මේක අමතක වෙලාද කියලා. අර වැකියුම් එක ඇතුලේ තිබ්බා නිකන් දූවිලි වගේ අනික බරලොන් වගේ. සෝරි වැකියුම් එක ඇතුලේ නෙමෙයි හීටර් එක ඇතුලේ. ඉතින් අපි ඒ ටික ක්ලීන් කරා. ඊට පස්සේ මේ ඇවිල්ලා තියෙන්නේ පැකේජ් වගේක්. මේ මම හිතන්නේ කිචන් එකට ආපු බඩු වගේ. ගොඩක් මේවා අපි Amazon එකෙන් තමයි ඕඩර් කරේ. සමහර ඒවා ගිහිල්ලා ගත්තා. එච්චරයි ඉතින් ලොකු වෙනසක් නැහැ. මේ දැන් මම මේ ඇතුළේ ගෙදර මේ වින්ඩෝ තුනම මම ක්ලීන් කරා. හැබැයි මට හිතුණා දැන් මම එළියෙන් ක්ලීන් කරේ නැති ඉන්නේ මම එළියෙන් ක්ලීන් කරන්න ඕන කියලා. හැබැයි දැන් මම දැන් මෙහි ඇවිල්ලා දැන් අපි දැන් ඕල්රෙඩි 1 month වෙනවා මෙහෙට ඇවිල්ලා. හැබැයි මේගොල්ලොන් මෙහෙ මේන්ටේන්ස් ටීම් එකකට මේක බාර දෙනවා. ඒ කියන්නේ වින්ඩෝ ක්ලීන් කරන්න එළියෙන් වින්ඩෝ ක්ලීන් කරන්න කට්ටියක් එනවා. ගාඩ්නින් ක්ලීන් කරන්න තව කට්ටියක් එනවා. ඉතින් වැඩ නැහැ ඉතින් අපිට ලොකුවට. මෙයා බඩු බාන්න හදන්නේ. ඊළඟ සෙට් එක. අපේ රයිස් කුකර් එක ආවා. මේකත් ඕඩර් කරේ ඉතින් Amazon එකෙන් තමයි. ඉතින් හැමදේම අපි ඉතින් චෙක් කරා මේව වැඩ කරනවද නැද්ද කියලා. ඔව් තමයි ඉතින්. අපි දැන් ඉතින් ගොඩක් මහන්සි වුණා දවස් ටිකේම. මොකද අන්බොක්සින් කරනවා ඊට පස්සේ අයිපැක් කරනවා ඊට පස්සේ ලේසි නෑ. හරිම කටු කාපු දවස් ටිකක් ඒ. හෙලෝ දැන් මේ vlog එකේ part කීයද මේ මම දන්නේ නැහැ. හැමදාම vlog එක. come on. හරි. අද අපි යන්නේ කොහෙද? දැන් ගෙදරට තමයි යන්නේ. අදත් යන්නේ ගෙදරට. හැබැයි අද හරිම රස්නේ නේ. ඔව් හුඩිය නම් ඉන්නේ ගෙදර ප්‍රශ්න. අද අපි යන්නේ ගෙදරට කිචන් එකට බඩු ගන්න නේ. කිචන් එකට බඩු ගන්න. ඒ බඩු ගත්තට පස්සේ අපි ගෙදරට යනවා. මොකද දැන් ගෙදර ඕල්මෝස්ට් ගෙදර බඩු ගොඩක්ම ඇවිල්ලා තියෙන්නේ. තව අපිට එන්න තියෙන්නේ බෙඩ් එකේ තව ටිකක් එන්න තියෙනවා නේ. බෙඩ් එකයි වෝඩ්‍රෝබ් එකයි ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි විතරයි නේ. ඔක්කොම දැන් ඇවිල්ලා නේ තියෙන්නේ. මේ අපි දැන් ඉන්නේ අපේ මේන් බෙඩ්රූම් එකේ නේ. නේද? අපි දැන් කරන්නේ මේන් බෙඩ්රූම් එකේ දේවල් ඕගනයිස් කරන එක. මේ නම් බෙඩ් සයිඩ් ටේබල් දෙක හදන එක. මේවට නම් කලින් ලොකු වෙලා ගියේ නැහැ. වෙලා ගියේ ඇත්තටම වෝඩ්‍රෝබ් වලට සෝෆා වලට එහෙම ගොඩාක් වෙලා ගියා. මේක නම් ඉතින් මහ ලොකු වෙලාවක් ගියේ නැහැ. Hello, boss. Hey, boss. හරි. මේක තමයි අපේ වෙබ්සයිට් ටේබල් එක නේ. දැන් මේ වගේ තව එකක් හදාන්න තියෙනවා. එකක් හදලා ඉවරයි. නේද?
දැන් අපේ සෝෆා එකේ ඔක්කොම කොහමරි මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් සෝෆා එක අන්බොක්සිං කරා. ඊට පස්සේ තියෙන්නේ මේක හදන්න මේකට ගොඩාක් වෙලාව ගියා කොහොම හරි කලන්නට. මොකද මම නම් කොහොමත් ඕව දන්නේ නැහැ. මේ කලන තමයි ඔය තනියෙන් කරේ. ඉතින් මම නිකන් වීඩියෝ කර කර ඉඳියා විතරයි. පොඩි පොඩි සපෝට් දුන්නා. ඔය ඇන අරන් දෙන්න. ඔය වගේ පොඩි පොඩි දේවල්. ඒක මම නම් ඉතින් කරේ නැහැ. හැබැයි ඉතින් එයා කොහොම හරි මේක කොහොම හරි අපිට දවසින් භාගයක් විතර ගියා. මේක මෙයාට කරන්න. මෙයා නේද තනියෙන් ඔක්කොම කරන්නේ. ඒ හින්දා මේකට වෙලාව ගියා. ඕෆ් වයිට් මේක බේජ් නෙමෙයි. මේක ඕෆ් වයිට් එකක්ද? ඔව්. ඒක තිබ්බනේ ඕෆ් වයිට්. නෑ මම ගත් හරි දෙකම එකක් නේ. නෑ නෑ බේජ් එක ඕෆ් වයිට් එක දෙක. මම අස්නයි ඒක. ඒක ලස්සනයි මොකද මම ආසයි කොහම සුදු පාටට ගෙදර සුදු පාට හින්දා. අනිත් මේ සෝෆා එකත් හොඳයි නේ මොකද මේක charging තියෙනවා. I like it. දැන් පැකේජ් දෙකක් හැදුවා මේකේ මෙහෙම. දැන් මේකේ පිලෝස් ඇවිල්ලා තියෙනවා. වැඩි දින අපි ආයෙ පිලෝස් ගන්නන්නේ. පාඩු වෙන්නේ නැහැ පිලෝස් ගත්ත කියලා. තව එකක් කඩන්න තියෙන එක බොක්ස් එකක්. almost එක පෙට්ටියක් හරි. දැන් සෝෆා එක අනිත් පෙට්ටිය. මෙයා නැකඩ් වෙලා ඉන්නේ දැන්. ආයු නැකඩ්. තව තියෙනවා මේ ගොඩක් තියෙනවා. ඉතින් කොහොමින් හරි සෝෆා එක මෙහෙම ඉතින් මෙයා හදාගෙන ගියා. අපි තාම හදනා මේක දැන් පැය දෙකකට කිට්ටුයිනේ කලන. දැන් මේක හදලා ඉවරයි. මේක මේ තව තියෙනවා දැන් තියෙන්නේ මොනවාද මේ ඩ්‍රෝවර්ස් හදන්නනේ. ඒ ටිකයි තව මේ කුෂන් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ මොනවාද මේ රිමෝට් සෙට් කරන්නද? ඊළඟට තියෙන්නේ මේ සෝෆා එකේ ලයිට් ටිකටයි. තව මොනවද මමට මේ සෝෆා එකේ රිමෝට් එකම දැක්කේ නෑ. ඔන්න ඔය ටික තමයි. ඔච්චරයි. තව තියෙනවා දැන් වෙලාව හරියටම 8ටත් කිට්ටුයි. අපි තාම අපි දෙහිට වැඩක් තියෙනවා. කොහොම කරලා තමයි දැන් ඉතින් ගෙදර යනවා. අපිට කොහමද ලන්ච් එක ස්කිප් වුණානේ. ඔව්. හද නෑ මොකද අපි මේක හිතුණා අපිට හිතුවට වඩා අපිට වෙලාව ගියා ඒකයි වුනේ. මොකද අපි බඩු ගෙදර තියෙන බඩු බාලා දාලා අපිට ටයිම් ගියා අපිට shopping කරලා එහෙම වෙනකොට වෙලා ගියානේ. ඒකයි වුනේ. almost set එක done. දැන් තියෙන්නේ මෙන්න මේ light set කරන්න මේ set එකට. ඊට පස්සේ මේ charging point ඒව වැඩද කියලා බලන්න ඕන. charging point දෙකක් තියෙන දෙපැත්තේ. මේක වැඩද කියලා බලන්න. දැන් මෙන්න මේක අතන set කරන්න ඕන. set එක මේ පැත්තට තමයි එන්න ඕන තාම. හරි. ඔය set එක අදින්නකෝ. මෙතන තියෙන drawers. හරි. මෙතන තියෙන drawers දෙකක් නේ. හරි. ඉතින් මෙන්න මෙහෙම සෝෆා එකේ වැඩ ටික ඉවර කරා. මේ වීඩියෝ කලින් කිව්වාගේ මාපි මේ සෙටි එකට ඔල්රෙඩි පොඩි කුෂන් දෙකක් ඇවිල්ලා තිබ්බා. මට මතක් වුණ නැහැ. මම හිතුවේ මේ සෙටි එකට කුෂන් එන්නේ නැතු වෙයි කියලා. හින්දා මම තව දෙකක් ගත්තා. කොහොම හරි කමන්නේ. 4ක් තියෙනවා දැන්. ඒක මැච් වුණා. අවුලක් නැති වුණා. හොඳයි කියන්නේ දැන් තමයි දැන් මට පොඩක් හිතෙනවා පොඩක් කම්ෆර්ටබල් මදි කියලා. මම ඒවලේ ගත්තාම හරි ලස්සනට තිබ්බා. දැන් මට හිතෙනවා චුට්ටක් කම්ෆර්ටබල් මදි කියලා. චුට්ටක් කම්ෆර්ටබල් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. දන්නේ නැහැ ඉතින් තව ඉස්සරහා වෙනකොට වාඩි විලාම හරියයිද කියලා. අවුලක් නැහැ. දැන් මෙයා මං හිතන්නේ මේකේ බලන්නේ charging point වැඩද කියලා. මේකේ පොඩි light දෙකක් තියෙනවා දෙපැත්තේ. and charging point තියෙනවා. ඒ වගේ ඉතින් පොඩි දේවල් ටිකක් තියෙන්නේ. Can you deadlift it? Yeah. Sure? Yeah. Ready?
ඉතින් අපේ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි ආවා. අපි මෙයාලගෙන් ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි ගන්නකොට අපි ඒගොල්ලන්ට ඩිලිවරි පේ එකයි තව මොකක් හරි එකක් දුන්නා. මට මතක නැහැ. කුමාරි අපි ඩිලිවරි පේ එකයි ඊට පස්සේ ඒගොල්ලන් මේක අන්බොක්සින් කරලා ඒගොල්ලන්ගේ බොක්සස් ටික අරයි යන්න කියන එකට තව පේමන්ට් එකක් කරා. පොඩි මට මතක නැහැ ගාන කොහොමද කියලා. කුමාරි අපි එහෙම පේමන්ට් එකක් කරා. මොකද තව ඔප්ෂන් එකක් තිබ්බ ඒගොල්ලන් අපිට ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒව සෙට් කරලා දීලාත් යනවා. ඉතින් අපිට ඒකට මම හිතන්නේ ඒකට තව ලොක් ගානක් දෙන්න ඕන. ලොක් ගානක් කියන්නේ සාමාන්‍ය ගානක් දෙන්න ඕන. ඉතින් එහෙම බොරු වැඩක් කියලා හිතුණා. මොකද මේක කලන්ට ලේසියෙන් සෙට් කරගන්න තිබ්බේ මේ වොෂින් මැෂින් එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් බොරුවට එහෙම ඔප්ෂන් එකක් ගන්න උවමනාවක් තිබ්බේ නැහැ අපිට. හැබැයි අපි ගත්තේ ඒගොල්ලන් ඩිලිවරි කරලා අන්බොක්සින් කරලා බොක්සස් ටික අරයි යන්න කියන එක තමයි ඒගොල්ලන්ට කිව්වේ. හැබැයි ඒගොල්ලෝ හොඳයි. මේ කලින් ඇහුවා මේක කොහොමද මෙහෙම කරන්නේ කියලා ඒකට පොඩක් කියලා දීලා යනවා. කොහොම හරි ඉතින් අපි වොෂින් මැෂින් එකයි ෆ්‍රිජ් එකයි සෙට් කරා. මේ ASCII තියෙනවා කීල්ස් එකේ බෑග් එකක්. ලංකාවේ බෑග් එකක්. ආවා නේ ඒක දැන් අපි දාන්න හදන්නේ. කොහමද පුදුම කට්ටක් කෑවනේ. ඔය කියන්නේ බා මේක හෙන බරයි අපි මේ නේ පල්ලෙහා ඉඳන් උට මම ඉතින් හෙල්ප් කරා බොරු කියන්න එපා. ඒක වතු මේ පුලන් නැති නඩන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ අරක මොකද කරන්නේ? තා පල්ලෙහාට කෑල්ලක් දාන්න ඕනද කියලා. මොකද? අරක තා පල්ලෙහාට අදින්න මේ වගේනේ. හෙඩ් බෝඩ් එක නා. මොකද ગેප් එක ලොකුයිනේ. නැන්ද? බෝඩ් එක තා පල්ලෙහාට ගන්න පුළුවන්. තා මෙට්ට පිම්මෙන් අදන්න බෑ. ඒක තමයි මම බැලුවේ. And the hurry. මේක අපිට හෙඩ් බෝඩ් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ නෑ නේ ඇති ඒක හරි කිය පොඩේ අපු ඇති අපු ඇති ඔව් පල්ලේ අතර හරි නෑ නේද ඇනෙනවා අරක ඊට පස්සේ පිටේ නයිස් ඔන්ලයින් කරනවා බයිනවා asal කිචන් එකේ බඩු අන්පැක් කරන්නේ මම kitchen එකේ බඩු අන්පැක් කරලා උයන්නේ මම නේද බඩු මොකද කිව්වේ කවුද යන්නේ වැඩි කරේ මන්නේ පොඩි කියන්නේ මම තමයි යන්නේ ඒකේ අන්පැක්
ඔය මොකක්ද කරන්නේ? මෙයා වෝඩ්‍රෝබ් එක හයි කරනවා. ඔල්මෝස්ට් මෙච්චර ඉවරයි. තව තියෙනවනේ. දැන් වෙලාව 7ට කිට්ටුයි. එළිය තියෙනවා. මේ තමයි ඩ්‍රෙසින් ටේබල් එක. ඉතින් කලන ඩ්‍රෙසින් ටේබල් එක හදන ගමන් තමයි ඉන්නේ. ඕල්මෝස්ට් ඉවරයි. මම හිතන ඩ්‍රෙසින් ටේබල් එකකින් පස්සේ ගොඩක්ම වැඩ ඉවර වුණා එදා. කොහොම හරි ඒකේ වැඩ ටික තමයි දැන් මෙයා මේ කොහොම හරි කරන්නේ. කොහොම හරි මේ වැඩ ටික ඉවර වෙනකොට කලනට ගොඩාක්ම මහන්සිලා තිබ්බේ. මොකද එයා තනියෙන් තමයි ඔක්කොම වගේ කරේ. මම පොඩි සපෝට් දුන්නා විතරයි. ඉතින් මුළු ගෙදරම බඩු සෙට් කරන්න යාට ගොඩක් දවල් කෙන ගොඩ ලොකු කාලයක් ගියා. ඒ වගේම මේ ගොඩක් මහන්සි තිබ්බා යාට. ලේසි නෑනේ ඉතින්. ඉතින් මම ඊට පස්සේ ඉතින් චෙක් කරනවා මේවා ඉතින් හොඳයිද කොහොමද හරියට සෙට් වෙලාද මං ඉන්නේ ඉතින් පොඩ අඩුපාඩු බලන් තමයි. කොහොම හරි ඉතින් ගෙදර වැඩ ටික ඔහොම ඉවර කරගත්තා. ඉතින් එන්න යමුකෝ මාත් එක්ක අපේ ගෙදර ටුවර් එකක්. ඉතින් මේ තියෙන ෆ්‍රන්ට් ගාඩන් එක, ඉතින් පැත්තේ තියෙන බෑක් ගාඩන් එක. මේකත් ඉතින් ෆ්‍රන්ට් ගාඩන් එක. ඉතින් මේ වගේ ඉතින් ලස්සනට තියෙනවා. ගණන් ගන්නව මම තමයි රෙදි අනලා තියෙන්නේ. මොකද මේ ඉතින් අපේ ගෙදර මේ මොකද මේ දවස්වල හොඳට අවු තිබ්බා. ඒ දවස්වල ඉතින් මං එහෙනම් හොඳට රෙදි ටික එළිය මෙරුවා.